Hello guys. ඔන්න මම තවත් ලස්සන පාරක් හොයාගත්තා. දැන් උදේ වෙලාව 11:00ට විතර ඇති. මේ පාරේ තනියම මම ඇවිදගෙන යන්නේ ඕල් ටිබිලිසි බලන්න. හැබැයි ඒ යන ගමන් මට මේකේ වීඩියෝ එකක් ගන්න හිතුණා. බලන්න guys මාරම ලස්සනයි මේ වටපිටාව. සහ මේ පාරවල් බලන්න කිසිම තැනක ටොෆි කොලයක්වත් උගලට දකින්නේ නැහැ. and මම මේ ඇවිදගෙන යන්නේ මේන් රෝඩ් එකක් ළඟින්. ඒත් කිසිම වාහනයකින් හෝන් එකක්වත් ගහන සද්දයක් ඇහෙන්නේ නැහැ. ඒ තරමට නිස්කලංක පරිසරයක්. මම ඒක නිසාම මේකට වොයිස් එකකුත්ම ලොකුවට ඇඩ් කරන්න යන්නේ නැහැ. මියුසික් එකක්වත් දැම්මේ නැහැ. මට මේ වීඩියෝ එක කිසිම දෙයක් නැතුව බලනකොට හරිම ඒ ෆීලිං එක තාමත් දැනෙනවා. මම මේ වොයිස් එක කරන්නේ පස්සේ. ඉතින් අපි බලමු මොනවද ඉස්සරහට තියෙන්නේ කියලා. මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. විශේෂයෙන් කියනවා මගේ වීඩියෝස් බලන අයට ලස්සන පරිසරය නම් බලන්න පුළුවන්. මම ලොකුවට වොයිස් කරන්න දන්නේ නැහැ. but මේ පරිසරය දකින්නකොට මම ඇත්තටම රටවල් travel කරන්නේ ලස්සන පරිසරය දකින්න, වෙන මොකටවත් නෙමෙයි. මාරම ලස්සන පරිසරයක් දැක්කහම ඒක හිතට මාරම සැනසීමයි. ඔයගොල්ලන්ට එහෙම හිතෙන්නේ නැති. ඉතින් මේ වීඩියෝ එකෙන් මගෙත් එක්ක එකතු වෙලා මේ ඕල්ඩ් ටිබිලිසි එක guys ඒක ලොකුවට නම් බලන්න දෙයක් නැහැ ඇත්තටම. ඒ වුණාට මේ පරණ බිල්ඩින්ග්ස් ඒ ටික තමයි තියෙනවා. Google Map එක දාගෙන ගියේ. ඕගොල්ලොත් මේ රටට එනවා නම් ටිබිලිසි වල ඉන්නවා නම් ඇත්තටම ගොඩක් ඒවා walking distance තියෙන්නේ. ඉතින් අපිට මේ වගේ ඇවිදගෙන යන්න පුළුවන්. කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ මේ පාරවල් දැක්කහම. හැබැයි ක්‍රිස්මස් එකට තමයි මම මේ ආවේ. මම කලින් වීඩියෝස් එකක් දාලා තියෙනවා. මේක වින්ටර් සීසන් එක. ඉතින් අපිට ලොකු රසණයක් නැහැ. හරි කාම් එන්වයරන්මන්ට් එකක් සහ පාරවල් ඒගොල්ලෝ විශේෂයෙන් සරසලා තියෙනවා ක්‍රිස්මස් එකට. ඒකයි මෙච්චරම ලස්සන. ඉතින් ඒ නිසා අපිට කිසිම මහන්සියක් නැතුව ඇවිදගෙන යන්න පුළුවන්. කොච්චර ඇවිද්දත් මහන්සි දැනෙන්නේ නැහැ මට නම් මේ පාරවල් දකිද්දී. මම ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. අපි මේ ලස්සන පාර මැද්දෙන් බලමු තව මොනවද දකින්න තියෙන්නේ කියලා. ඉතින් මම මේ අරමුණක් නැතුව වගේ තමයි දැන් ඇවිදගෙන යන්නේ. මොකද මම ඩිජිටල් ස්පේස් එකට යන්නත් එක්ක ආවේ. ඒක තාම ඕපන් කරන්න වෙලා තියෙනවා. ඒගොල්ලෝ 6 o'clock වගේ තමයි ඒක ඕපන් කරන්නේ. ඉතින් මම ආපහු මගේ හොටෙල් එකට යන ගමන් තමයි මේ වීඩියෝ එක ගත්තේ. මෙතන වීඩියෝස් ගොඩක් නෝ ඇඩ් කරලා තියෙනවා. ඉතින් මෙහෙම අපිට මේ පාරේ යන ගමන් දකින්න පුළුවන් මේ වගේ කට්ටිය සින්දු කියන ගමන් ඉන්නවා. ඒගොල්ලෝ හරියට ලස්සනට සින්දු කියනවා. අපිට ඕනේ නම් අහගෙන ඉන්න පුළුවන්. හරිම ලස්සනයි මේ රට. ඔගොල්ලෝ විශේෂයෙන් කියන්න ඕන UAE වගේ ඉන්නවා නම් හරිම ලේසියි මේ රටට එන්න. කුවේට් වගේ ඉන්නවා නම් මම දන්න විදිහට වීසා ඕනේ නැහැ. සහ කැනඩා වගේ ඉන්නවා නම් PR තියෙනවා නම් ඕගොල්ලන්ට මේ රටට එන්න පුළුවන් වීසා නැතුව on arrival මම හිතන විදිහට. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් ඕගොල්ලන්ට අරගෙන එන්නම්. ඉතින් මේ ඕල්ඩ් ටිබිලිසි වලට යන පාර මේ වගේ මම තව ගොඩාක් වීඩියෝස් ඕගොල්ලන්ට ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. දැන් මගේ කලින් වීඩියෝස් උත් ඕගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන්. අරම ෂෝට්ස් වීඩියෝස් මම ඕගොල්ලන්ට ගේන්නේ. ඉතින් මේ මම සෝලෝ ට්‍රැවල් කරපු එකක්. හිතනවා ඔයගොල්ලෝ කැමති වෙයි කියලා. සහ විශේෂයෙන් කියන්න ඕන මගේ වීඩියෝස් වල මොනවා හරි ඉම්ප්‍රූව් වෙන්න දෙයක් තියෙනවා නම් ප්ලීස් කමෙන්ට් එකක් දාලා යන්න. මම ලංකාවට වීඩියෝස් ගේන්නේ අලුතෙන්. ඒක නිසා මට තව ඉම්ප්‍රූව් කරන්න දේවල් තියෙනවා නම් ඔයගොල්ලෝ වෙනුවෙන් ඒව ඇඩ් කරලා ඉම්ප්‍රූව් කරලා මට අර ලස්සන වීඩියෝස් අරගෙන එන්න පුළුවන්. සහ මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි next වීඩියෝ එකෙන් හමු වෙමු. Thanks for watching. Turn left onto Dizimebi Zubalashvili Street.
Head northwest on Shota Rustaveli Avenue toward Archel Georgiadze Street.